බස් එකට ගොඩ වෙන්න විදියක් නැහැ. ලක්ෂ 17ක් වන ආබාධිත ප්‍රජාවට අද ඓතිහාසික දවසක්. ඒ අන් කිසිවක් නිසා නෙවෙයි. ඔවුන්ගේ පොදු ප්‍රවාහනය වෙනුවෙන්ම වෙන්වූ බස් රථ සේවාවක් අද ඉඳලා පටන් ගන්නවා. ඒ කියන්නේ ආබාධිත ප්‍රජාවට විතරද මේ බස් රථවල යන්න පුළුවන්? නෑ. ආබාධිත නොවන අයටත් මේ බස් රථවල යන්න පුළුවන්. හැබැයි විශේෂත්වයේ තියෙන්නේ මෙච්චරකල් ලංකාවේ ආබාධිත ප්‍රජාව ඉලක්ක කරලා පොදු ප්‍රවාහනය ගොඩ නැගුණේ නෑ. දැන් එයාලටත් අපිත් එක්කම මේ බස් රථවල එකට යන්න පුළුවන්. ආබාධිත ප්‍රජාව කියලා කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ රෝදපුටුවක් සමග සිටින පුද්ගලයෙකු වන්නට පුළුවන්. මොකද ඔවුන්ට තමයි මේ ගමනාගමන අවශ්‍යතාවය සපුර ගන්න සෑහෙන මහන්සියක් දරන්න වෙන්නේ. බොහෝ විට පෞද්ගලික මුදල් වෙන් කරලා වුණත් මේ සේවාව ඔවුන්ට ලබා ගන්න හරි අපහසුයි. තත්ත්වය එහෙම වෙනකොට මේ අලුතෙන් ගෙනාපු පහළ පත්ල බස් රථ සේවාව මගින්, ඒ කියන්නේ ලෝ ෆ්ලෝ පැසෙන්ජර් සේවාව මගින් ඔවුනටද මේ සාමාන්‍ය බස් රථ ගාස්තුව ගෙවලා ඒ වෙනුවෙන්ම කැපවුණු කොන්දොස්තර මහත්මයෙක් සමග මේ ගමන ආබාධිත නොවන ප්‍රජාව හා සමානව එකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සුදුසැරයට භාවිතා කරන අයට පරිස්සමට බස් රථයකට ගොඩ වෙන්න වයසට ගියපු වැඩිහිටි අම්මල තාත්තලටත් කාටවත් කරදරයක් නොවි ගමනක් බිමනක් ගිහින් එන්නත් මේ ලෝ ෆ්ලෝ පැසෙන්ජර් බස් රථ සේවාව ප්‍රවාහන ශේෂ්ත්‍රයේ විශිෂ්ට හැරවුම් ලක්ෂයක් වෙයි කියලා විශ්වාස කරනවා. මේ වැඩේ අගය කරන්න ඕනේ දෙයක්. විශේෂයෙන්ම මාලිමාව ඇවිල්ලා මොනවද කළේ කියලා අහපුවාම ඒ අහන පාර්ශවයට දැන් කියන්න උත්තරයක් තියෙනවා. මොකද මාලිමාව මෙච්චර කල් ඇවිල්ලා කළේ අනුන්ගේ ව්‍යාපෘති මිසක් එයාලට එයාලගේ කියලා කන්සෙප්ට් එකක් එස්ටැබ්ලිෂ් කරන්න හම්බ වුණේ නෑනේ. ඉතින් මේ කරන්නේ එයාලගේම කන්සෙප්ට් එකක් රටට හඳුන්වා දීම. ඒ තමයි සියලු ජනතාවට, ඒ කියන්නේ ආබාධිත ජනතාව ප්‍රමුඛ සියලුම ජනතාවට මගී ප්‍රවාහනයට සුදුසු බස් රථයක පහසුකම සහ ඒ සේවාව ලබා දීම. විශේෂයෙන්ම ලක්ෂ 17ක පොදු ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් බලන් හිටපු ආබාධිත ප්‍රජාවට පාරේ යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර දීමම මේ ප්‍රොජෙක්ට් එකේ ලොකුම ජයග්‍රහණය වෙනවා. මං හිතනවා මේ වෙලාවේ ජාතික ජනබලවේග ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීලා පාර්ලිමේන්තුවට අරන් ආපු මේ සුගත් වසන්ත හරහා ඔහුගේ සහයෝගයද ඇතිව මේ ජන ප්‍රජාවගේ අවශ්‍යතාවයන් සොයා බලමින් ඒවාට ආමන්ත්‍රණය කරමින් ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පවා වටිනාකමක් එකතු කරමින් වැඩ කටයුතු කිරීම කියලා. ඒ විදියට හිතලා මේ කරන වැඩ හොඳයි. හැබැයි අර තල්පේ ස්ටේෂන් එක අලුත් වැඩියා කරලා නැවත විවෘත කරනකොට වුණා වගේ ඒ ජනතාවට අඩුපාඩු සිද්ධ වෙන්න ඉඩ තියන්න යන්න එපා. මං කියන්නේ පොල් පටවනවා වගේ. ඔය ලොරි චැසියකට බොඩියක් ගහපු අයිටම් එකක අපේ ජීවිතවලින් භාගයක්ම තැම්බුණා. එහෙමයි කියලා අපේ දරුවන්ගේ ජීවිතත් ඒ වගේම බස්වල තැම්බෙන්න ඕනේ නෑනේ. ඒ හින්දා මෙහෙම හරිහමම් මගී ප්‍රවාහන බස් රථ ටිකක් ගෙන්නලා මේ වැඩේ කොතනකින් හරියට පටන් ගන්න එකට මේ වෙලාවේ මේ ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැබැයි මේක මෙතනින් නතර නොවි හරියට නඩත්තු කරගෙන දියුණු කරගනිමින් ඉස්සරහට යන්නත් ඕනේ. ඉතින් වැඩේ පටන් ගත්තා වගේ නෙවෙයි, ඉස්සරහට යන විදිහ ගැනත් අපි බලන් ඉන්නවා කියන එක ආණ්ඩුවට මතක් කරන්න ඕනේ. කොළඹට එන්න විදියක් නෑ. සල්ලි ගෙවලා නැතුවද? නෑ. ටිකට් අරන්වත් එන්න බැරි බස් සේවයක් තමයි ආබාධ සහිත තැනත්තන්ට තියෙන්නේ.